ඔයාටත් මෙහෙම වෙලා තියෙනවද? නිකන් ඉන්න වෙලාවක හරි රැට නිදාගන්න ඇඳට ගියාම හරි මීට අවුරුදු ගානකට කලින් වුණු පරණ කුණු කතාවක් නැත්තම් හිත රිදුණු තැනක් හදිස්සියෙම මතක් වෙනවා. ඒක මතක් වෙද්දි හරියට ඒ දේ දැන් වුණා වගේ ආයෙත් පපුව රිදෙන්න ගන්නවා. ඔයා ඒක අමතක කරන්න හදන්න ඒ මතකය හරියට මඩේ ඉරුණු කකුලක් වගේ ඔයාව එකම තැන හිර කරනවා. ගොඩක් අය කියන්නේ ඕවා අමතක කරලා දාපන් මචං කියලා. ඒත් ඇත්තටම ඒක ඒ තරම් ලේසි නෑ කියලා දන්නේ ඔයා විතරයි. ඔයා ඕනෑකමින් ඒ මතක අස්සේ හිරලා ඉන්නව නෙවෙයි. ඇත්තටම ඔයාගේ මොළය ඔයාව එතන හිර කරලා තියෙන්නේ. ඒක ඔයාගේ වැරද්දක් නෙවෙයි. ඒක ඔයාගේ ඇඟ ඇතුලේ තියෙන ආරක්ෂක පද්ධතිය වැඩ කරන විදිහ. අපේ මොලේ තියෙන පොඩි කොටසක් ඇමිග්දලා කියලා. අපි මොකක් හරි මාරම විදියට හිත රිදෙන දෙයකට මුහුණ දුන්නම මොලය ඒකේ සාමාන්‍ය මතකයක් විදියට අමතක කරන්නේ නැහැ. මොලේ හිතන්නේ මේක භයානකයි. මේක ආයෙත් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඔයාට ඒක අමතක වෙන්න ඉඩ නොදී නිතර මතක් කරලා දෙන්නේ ඔයාව පරිස්සම් කරන්න. ඔයාගේ මොලය ඔයාව රිදවන්නේ ඔයාට තියෙන ආදරියටමයි. මේක හරියට යුද්ධයක් ඉවර වුණාට පස්සෙත් සීරුවෙන් ඉන්න සොල්දාදුවෙක් වගේ. ඉස්සර ඔයාට මේ වේදනාව බාධාවක් වුණාට ඒ කාලේ ඔයාට බේරෙන්න උදව් වුණේ ඔය බයම තමයි. හැබැයි අද ඔයා ආරක්ෂිත තැනක හිටියත් ඔයාගේ ඇතුළාන්තය තවමත් ඉන්නේ අර පරණ යුද්ධේමයි. මේකේ හොඳක් හෝ නරකක් නැහැ. හැමෝම එක වගේ නෑ. සමහරුන්ට මතකයන් ඉක්මනින්ම එනවා. සමහරුන්ට ඒක ජීවිත කාලෙම තියෙනවා. ඒක ඔයාගේ මොලේ හැඩගැහිලා තියෙන විදිය විතරයි. ඒ නිසා ඇයි මට විතරක් මෙහෙම වෙන්නේ කියලා ඔයාටම බැනගන්න එක නවත්තන්න. අතීතයෙන් නිදහස් වෙනවා කියන්නේ ඒ මතකයන් මැකෙන එක නෙමෙයි. ඒ මතකයේ මතක් වෙද්දී දැනෙන අර ගින්දර ටික නිවෙන එක. ඒකට කරන්න තියෙන්නේ ඔයාගේ පද්ධතියට දැන් අපි පරිස්සම්. දැන් බය වෙන්න දෙයක් නෑ කියන ආදරයෙන් වටහා දෙන එක විතරයි. ඒක ටිකක් කල් යන වැඩක්. ඔයා මෙච්චර දේවල් දරාගෙන මෙතනට ආවේ ඔයා මාරම ශක්තිමත් නිසායි. ඒ පරණ තුවාලවලට බෙහෙත් දාන්න දැන් කාලය හරි. අපි හැමෝටම අතීතේ වෙනස් කරන්න බෑ. හැබැයි ඒක අපේ අනාගතය කන්න දෙන්නෙත් නැතුව ඉන්න අපිට පුළුවන්. ඔයාටත් මේ වගේ දේවල් දැනෙනවා නම් අපි මේ ගමන හෙමින් සැරේ එකට යමු. තව කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මේ මතකයන්ගෙන් නිදහස් වෙන්න ඇත්තටම කරන්න පුරුවන් දේ මොකක්ද? මුලින්ම ඒ මතකයේ එද්දී ඒකින් පැනලා යන්න හදන්න එපා. ඔයා ඒකින් පැනලා යන්න හදන හැම වතාවකම වෙන්නේ මොලේ හිතනවා මේක ඇත්තටම ලොකු අනතුරක් කියලා ඒක තවත් තදින් අල්ලගන්න එක. ඒ වෙනුවට ඒ මතකයේ එද්දී නිකම් මේක දිහා බලන් ඉන්න. ඒක හුස්මක් වගේ එන්න දීලා යන්න දෙන්න. දෙවෙනි දේ තමයි ඔයාගේ අද දවස පරිස්සම් කියලා ඔයාගේ ඇඟට දැනෙන්න දෙන්න. ඔයා ආස කරන සින්දුවක් අහන්න. එළියට ගිහින් හුස්මක් ගන්න. එහෙමත් නැත්නම් ඔයාට ඇත්තටම ආදරය කරන කෙනෙක් එක්ක කතා කරන්න. ඔයාගේ ස්නායු පද්ධතියට දැන් යුද්ධය ඉවරයි කියලා දැනෙන්න ගත්තම අර පරණ මතකයන් නිකන්ම අලු වෙලා යන්න පටන් ගනී. මතක තියාගන්න. ඔයාගේ අතීතය කියන්නේ ඔයාගේ ජීවිතයේ එක පරිච්ඡේදයක් විතරයි. ඒක මුළු පොතම නෙමෙයි. ඒ පරණ තුවාලවල කැලල් මැකෙන්නේ නැති වෙයි. හැබැයි ඒ කැලල් තමයි ඔයා අද ඉන්න මේ ශක්තිමත් මිනිසයා හැදුවේ. තුවාල වුණත් රිදුනත් ඔයා තවමත් මෙතන ඉන්නවා. ඒ කියන්නේ ඔයා දැනටමත් දිනලා ඉවරයි. දැන් තියෙන්නේ හෙමින් සැරේ ඉස්සරහට පියවරක් තියන්න විතරයි. ඔයාටත් මේ වගේ දේවල් හිත ඇතුලේ හිර කරන් ඉන්නවා නම් ඒ ගැන අපිට කියන්න. මොකද සමහර වෙලාවට බෙදාගන්න එක විතරක් වුණත් හිතට මාරම සහනයක් වෙනවා. අපි ආයෙත් දවසක හමු වෙමු.